Hello හැමෝටම කොහොමද? අද අපි බලමු මේ හුරු බුහුටි heart එක කොහොමද කොටාගන්නේ කියලා. මේක හරිම පහසු pattern එකක්. මේ heart එකේ size එක depend වෙන්නේ ඔයාලා පාවිච්චි කරන නූලේ size එක අනුව. ඉතින් අද මම පාවිච්චි කරන්න යන්නේ 4 ply milk cotton නූලට මිලිමීටර් 3 ගොතන කටුව. ඉතින් මුලින් අපි magic ring එකක් දාගෙන වැඩේ පටන් ගමු. ඉතින් magic ring එකක් දාගන්නේ මේ වගේ කොට නූල්පට මේ වගේ අත්ලි තියාගෙන මේ වගේ cross එකක් එන විදිහට නූල ඔතා ගන්න. ඊට පස්සේ ගොතන කටුව මේ වගේ පැත්ත හරවලා අපි පළවෙනි ලූප් එකකින් ඉන්සර්ට් කරලා දෙවෙනි ලූප් එක මේ වගේ එළියට අරන් ඇවිල්ලා මේ වගේ දම්වලක් දාගන්න. ඉතින් මේකට තමයි මැජික් රින් එකක් කියලා කියන්නේ. ඉතින් මෙතන ඉඳන් අපි දම්වැල් දෙකක් තව වැඩිපුර දාගමු. ඒ කලින් කරගත්තු දම්වැලත් එක්ක අපිට දම්වැල් 3ක් සම්පූර්ණයෙන් තියෙනවා. දැන් අපි මෙතන ඉඳන් treble crochets 3ක් මේ මැජික් රින් එකට කරගන්නවා. ඉතින් ඒකට මේ වගේ නූල දෙපාරකට ගොතන කටුව වතාගෙන මේ වගේ treble crochet එක කරන්න පටන් ගන්න. දැන් මුල්ම loop දෙකෙන් මේ වගේ ගොතන කටුව එළියට අරන් එන්න ආයෙමත් loops දෙකකින් එළියට අරන් එන්න. දැන් loops දෙකක් ඉතිරි වෙලා තියෙනවා. ආයෙමත් ඒ loops එකකිනුත් එළියට අරන් එන්න. ඉතින් මේකට තමයි treble crochet කියලා කියන්නේ. අපි පළවෙනි treble crochet එක කරගත්තා. මේ වගේ treble crochets දෙකක් ඒ සමාන තැනටම කරගන්න. සම්පූර්ණයෙන් අපිට treble crochets 3ක් තියෙන්න ඕනේ. මේ අපි කරන් ඉන්නේ අපි තුන්වෙනි treble crochet එක. මේ තුන්වෙනි treble crochet එකට පස්සේ අපි double crochets 3ක් ඒ සමාන තැනටම කරගන්න යන්නේ. මේ magic ring එකට double crochets 3ක් අපි කරගමු. දැන් අපි double crochets 3ක් කරගත්තා. දැන් අපි මෙතන ඉඳන් දම්වැලක් දාලා treble crochet එකක් ඒ සමාන magic ring එකටම කරගමු. ඉතින් මේ treble crochet එක අපේ heart එකේ ඒ point part එක පල්ලෙහා තියෙන point එක. ඉතින් මේ treble crochet එකට පස්සේ අපි මේ පැත්තට කරගත්ත උදේ අනිත් පැත්තට කරගන්නයි යන්නේ. මේ සමාන දෙයම අපි අනිත් පැත්තට කරගන්නයි යන්නේ. ඉතින් මෙතන ඉඳන් මේ treble crochet එකට පස්සේ දම්වැලක් දාලා අපි double crochets 3ක් මේ සමාන magic ring එකටම කරගමු. හරි එතකොට අපි double crochets 3ක් කරගත්තා. දැන් මෙතන ඉඳන් treble crochets 3ක් ඒ සමාන magic ring එකටම කරගමු. හරි එතකොට අපි treble crochets 3ක් කරගත්තා. දැන් අපි දම්වැල් 3ක් දාලා ඒ magic ring එකට slip stitch එකක් කරගෙන මේ රවුම අවසන් කරගමු. ඉතින් අපි පටන් ගත්ත විදිහටමයි අවසන් කරගත්තේ. දැන් අපි මේ කොට නූල්පට ඇදලා අපේ magic ring එක තද කරගමු. හරි එතකොට අපි heart එක කරලා අවසానයි. දැන් අපි මෙතන ඉඳන් පොඩක් දිගට නූල තියාගෙන නූල කපා ගමු. නූල කපා ගත්තට පස්සේ මතක ඇතුව මේ කොට නූල් පටවල් ටික මේ heart එකේ කන පිට පැත්තෙන් මේ වගේ පාස් කරගෙන අපි නූල secure කරගමු. ඊට පස්සේ වැඩිපුර තියෙන නූල කපා ගමු. දැක්ක නේද මේක හරියම පහසු pattern එකක්. ඉතින් ඔයාලට මීට වැඩිය ලොකු size එකක heart එකක් ඕන නම් මීට වැඩිය මහත නූලක් පාවිච්චි කරන්න. ඒකට ලොකු ගොතන කටුවක් පාවිච්චි කරන්න. එතකොට මීට වැඩිය ලොකු heart එකක් ඔයාලට කතා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මම තවත් ලස්සන වීඩියෝ එකක් එක්ක මම ඔයාලව හම්බ වෙන්න එන්නම්. සුබ දවසක්.